හෙලෝ ගයිස් අද අපි අරන් ආවේ ශාබාෂ් මිතු කියන සුපිරිම හින්දි මූවි එක 2022 ජූලි මාසේ රිලීස් වුණ මේ මූවි එක මේ වෙද්දි IMDb දර්ශකයාගේ 5.5ක් හිමි කරගන්න සමත් වෙලා තියෙනවා. පටන් ගත්ත විනාඩියේ ඉඳලම අවසන් විනාඩිය දක්වාම කිසිම බෝරින් එකක් නැතුව බලන්න පුළුවන් මේ සුපිරිම ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරේ ඉන්දියානු චිත්‍රපටි අධ්‍යක්ෂ මුජිබර් විසින්. ෆිල්ම් එකේ ප්‍රධාන රංගන දායකත්වය ලබා දෙන්නේ තාප්සේ පානු සහ මුට්ටාස් කියන අය විසින්. මේ කතාවේ ඉන්නවා මිතාලි කියලා චූටි ගෑනු ළමයෙක්. එයා නැටුම් වලට ගොඩක් දක්ෂයි. ඒත් මේ නැටුම් කණ්ඩායමට එන තවත් ගෑනු ළමයෙක් නිසා මෙයාගේ ජීවිතේ වෙනස් මාවතකට හැරෙනවා. මේකේ හරිම ලස්සන කතාවක් තමයි ගැබ් වෙලා තියෙන්නේ. ඒත් එක්ක මතක් කරන්න ඕන ඉස්සරහට මේ වගේ ෆිල්ම් නොබල ෆිල්ම් බලන්න දැම්ම අපේ SCP Movies YouTube channel එක subscribe කරන්නත් කියලා මතක් කරන ගමන් වැඩි කතා නැතුව යම් ෆිල්ම් එක පැත්තට රැඳිලා ඉන්න අපිත් එක්ක. මේ මූවී එකේ කතාව පටන් ගන්නෙ 1990 වර්ෂයෙන්. මේ ඉන්නේ නූරි. මෙයා ඇත්තටම ගැහැණු ළමෙක් වුණාට එයාගේ හැසිරීම රටාව සම්පූර්ණයෙන්ම පිරිමි ළමෙක් වගේ. එයා හරි කැමති කොල්ලොත් එක්ක ක්‍රිකට් ගහන්න යන්න. ඉතින් දවසක් මේ නූරිගේ අම්මා බලෙන් මෙයාව ඩාන්සින් ක්ලාස් එකකට එක්කගෙන යනවා. ඒගින් නූරිගේ අම්මා ඩාන්සින් ටීචර්ට කියනවා මෙයා හැසිරෙන්නේ කොල්ලෙක් වගේ. ඒ නිසා අනේ ටීචර් මෙයාට ඩාන්සින් උගන්වලා කෙල්ලෙක් කරලා දෙන්න කියලා. ඉතින් ටීචර් හරිම සුහදශීලීව hina වෙලා මේ නූරිට අලුත් යාළුවෙක්ව අඳුන්වලා දෙනවා. එයාගේ නම මිතාලි. එයා තමයි මේ ටීචර්ගේ ඩාන්සින් ගෲප් එකේ ඉන්න දක්ෂතම ශිෂ්‍යයාව. ඉතින් මේ නූරි අකමැත්තෙන් ඩාන්සින් ක්ලාස් එකට ගියත් එයාට ඩාන්සින් ඉගෙන ගන්න හරිම අමාරුයි. ඒක නිසා මිතාලි එයාට ඩාන්සින් කියලා දෙනවා. දැන් ඉතින් මිතාලි නූරි කියන්නේ හොඳම යාළුවෝ. මිතාලිගේ අයියා ක්‍රිකට් තමයි සෙල්ලම් කරන්නේ. ඉතින් අයියා මේ වෙනකොට ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් සෙල්ලම් කරනවා. ඒ නිසා මිතාලි නූරි මේ අයියාගේ කෑම එක අරගෙන එයා ක්‍රිකට් ගහන තැනට යනවා. ඊට පස්සේ මෙයාලා ක්‍රිකට් ගහ ඉන්නකොට එකපාරටම බෝලයක් මිතාලි ඉන්න පැත්තට එනවා. ඊට පස්සේ හරියට ක්‍රිකට් ගහලා හුරු පුරුදු කෙනෙක් වගේ මිතාලි බෝලේ ඉක්මනට අල්ල ගන්නවා. ඊට පස්සේ අයියා එතනට ඇවිත් මිතාලිට හොඳටම බයිනවා. ඒ වෙලාවේ නූරි අයියට බිම පෙරලගෙන ගහනවා. මොකද එයා වෙන ගෑනු ළමයි වගේ නෙමෙයිනේ. හැදුනේ කොල්ලෙක් වගේ. ඉතින් නූරි නිතරම මිතාලි එක්ක එයාගේ ගෙදරට එනවා. ඒ වෙලාවේ නූරි දකිනවා මිතාලිගේ අම්මා රෙදි හොදන්න බැට් එකක් වගේ එකක් පාවිච්චි කරනවා කියලා. ඊට පස්සේ මෙයාලා දෙන්න ඒකත් අරගෙන හොරෙන් ග්‍රවුන්ඩ් එකට ක්‍රිකට් ගහන්න යනවා. ඊට පස්සේ එතන එයාලා පිච් එකක් වගේ හදාගෙන බෝල ගහන්න පටන් ගන්නවා. ඒත් මිතාලිට හරියට ක්‍රිකට් ගහන්න බෑ. කොච්චර හොඳ try කළත් එයාට එක බෝල එකටවත් බැට් කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ නූරි හරි අපූර්ව වැඩක් කරනවා. ඒ තමයි නූරි මිතාලිට කියලා දෙනවා ඩාන්සින් ස්ටෙප් වලින් කොහොමද ක්‍රිකට් ගහන්නේ කියලා. ඔන්න ඒ පාර නම් වැඩේ හරියටම හරි ගියා. දැන් මිතාලිට ක්‍රිකට් සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් එයා උඩ පැන පැන සතුටු වෙනවා. ඔන්න ඊට පස්සේ එක දවසක් මිතාලි එයාගේ යාළුවෝයි ක්‍රිකට් සෙල්ලම් කර කර ඉන්නකොට ඒ තැනට අර අයියලා සෙට් එක එනවා. ඊට පස්සේ ඒ අයියා මෙයාලට හොඳටම සමච්චලයට hina වෙනවා. ඊට පස්සේ නූරි කියනවා මිතාලිගේ අයියට පුළුවන් නම් මිතාලිව අවුට් කරලා පෙන්නන්න කියලා. ඔන්න ඉතින් මෙයාලා මේ අභියෝගය බාර ගන්නවා. ඊට පස්සේ එක පිරිමි ළමයෙක් දුවගෙන ඇවිත් මිතාලිට බෝලයක් දානවා. එයා ඒකට කිසිම බයක් නැතුව සාර්ථකව පහර දෙනවා. ඊට පස්සේ මේ පිරිමි ළමයා තව බෝලයක් එයාට දානවා. මිතාලි ඒකටත් හොඳට බැට් කරනවා. ඉතින් මේ පිරිමි ළමයි ටිකට කිසි දෙයක් හිතාගන්න බැරුව අඳුන් කුඳුන් එලා බලාගෙන ඉන්නවා මිතාලි කොහොමද මෙච්චර හොඳට බැට් කරන්න කියලා. ඉතින් ඔන්න ඔය අතරේ මේ පිරිමි ළමයි ට්‍රේනින් කරන කෝච් එතෙන්ට එනවා. එයාගේ නම සම්පත්. එයා ටික වෙලාවක් මිතාලි බැට් කරන විදිය උනන්දුවෙන් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ මේ සම්පත් සර් මිතාලි ළඟට ඇවිත් එයාගෙන් අහනවා ක්‍රිකට් වල පළවෙනි නීතිය මොකක්ද කියලා. ඊට පස්සේ මේ පුංචි මිතාලි කියනවා අවුට් වෙන්නේ නැතුව ඉන්න එක තමයි සර් පළවෙනිම නීතිය කියලා. එතෙන්දි සම්පත් සර්ට ටිකක් hina යනවා. මොකද මිතාලි කියන්නේ තවම පුංචි ළමයෙක්නේ. ඊට පස්සේ අපිට පෙන්නනවා මේ සම්පත් සර් මිතාලිගේ ගෙදරට ඇවිල්ලා ඉන්නවා. ඊට පස්සේ මේ සම්පත් සර් මිතාලිගේ අම්මටයි තාත්තටයි කියනවා මෙයාට තියෙන්නේ ස්වභාවයෙන්ම ආපු හැකියාවක්. හොඳට ප්‍රැක්ටිස් කරොත් ඉන්දියන් ක්‍රිකට් ටීම් එකට උනත් මෙයාව තේරෙන්න පුළුවන් කියලා මේ සර් කියනවා. ඉතින් ගෙදර අයට මේක අහලා ගොඩක් සතුටුයි. මිතාලිගේ අයියටත් මේක ගොඩක් සතුටුයි. මොකද එයා හිතාගෙන ඉන්නේ සම්පත් සර් මේ ඇවිල්ලා වර්ණනා කරන්නේ Taman ගැන කියලා. ඊට පස්සේ මේ වෙලාවේ මිතාලිගේ ආච්චි කියනවා මිතාලිගේ අයියට
පුතේ ඇවිල්ලා සර්ට වඳින්න කියලා. මොකද මිතාලිගේ ආච්චි ගොඩක් කැමති මේ මිතාලිගේ අයියා ඉස්සරහට යනවට. ඊට පස්සේ සම්පත් සර් එකපාරටම කියනවා මම කිව්වේ මෙයා ගැන නෙමෙයි මිතාලි ගැන කියලා. මේ වෙලාවේ ගෙදර කට්ටියටත් එකපාරට හිතා ගන්න බැරුව යනවා සර් මොකද්ද මේ කිව්වේ කියලා. ආච්චි නම් මේකට පොඩ්ඩක්වත් කැමති නෑ. මොකද එයා ගොඩක් ආදරේ මිතාලිට නෙමෙයි මිතාලිගේ අයියට. ඒ වෙලේ තමයි ගෙදර අයත් දැනගන්නේ මිතාලි මෙච්චර කාල ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙනවා කියලා. ඊට පස්සේ සර් කියනවා හෙට උදේම ප්‍රැක්ටිස් වෙන්න නූරිවත් එක්කගෙන කියලා. ඉතින් මිතාලිගේ තාත්තට මේ සම්පත් සර්ගේ වචනේ අහක දාන්න බැරිකමට උදේම නූරිවයි මිතාලිවයි ග්‍රවුන්ඩ් එකට බයික් එකේ එක්කගෙන යනවා. හැබැයි නූරි නම් ගෙදරට බොරු කියලා තමයි මේ ගමන යන්නේ. ඊට පස්සේ සම්පත් සර් මිතාලිටයි අනිත් හැමෝටමයි ට්‍රේනින් එක පටන් ගන්න හදනවා. ඉතින් මිතාලි ගොඩක් මහන්සියෙන් මේ හැම එකම හොඳට ඉගෙන ගන්නවා. මිතාලිට ලොකු උවමනාවක් තියෙනවා ක්‍රිකට් ඉගෙන ගන්න. ඉතින් මෙතෙන්දී මිතාලිට එයාගේ වයසවත් එයා පොඩි කියලාවත් එයාට අදාළ වෙන්නේ නැහැ. ඉතින් ක්‍රිකට් ප්‍රැක්ටිස් යන හැම දවසකම නූරි එයාගේ ගෙදරට බොරු කියලා තමයි එන්නේ. ඉතින් මේ විදියට හොඳට වැඩ කටයුතු ටික කරගෙන යනවා. ඔන්න දැන් මිතාලි කියන්නේ ලොකු ගෑන් ළමෙක්. ඒ වගේම එයා හරිම ලස්සනයි. ඉතින් සම්පත් සර් මිතාලි ගැන ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ කවදා හරි දවසක නැෂනල් ටීම් එකේ සෙල්ලම් කරයි කියලා. මේ ඉන්නේ නූරි. ඉතින් එයා පොඩි කාලේ වගේම තාමත් ගෙදරට බොරු කියලා තමයි ක්‍රිකට් ප්‍රැක්ටිස් තියෙන දවසට එන්නේ. නූරිත් ක්‍රිකට් වලට ගොඩක් දක්ෂයි. ඉතින් එක දවසක මේ නූරිගේ හොරේ සම්පත් සර්ට අහු වෙනවා. ඉතින් සර් කියනවා නූරි අවුරුදු 7ක් තිස්සේ ගෙදරට බොරු කියලා තමයි ක්‍රිකට් ප්‍රැක්ටිස් ඇවිල්ලා තියෙන්නේ කියලා. ඊට පස්සේ සර් කියනවා ඔයාලට හැමදේම තියෙනවා. ඒ නිසා හොඳට ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන්න කියලා. ඒ වගේම කියනවා ජීවිතේට අවස්ථා දෙකක් එන්නේ නැහැ. එක අවස්ථාවයි තියෙන්නේ. ඒ නිසා හොඳට වැඩ කටයුතු ටික කරගෙන යන්න කියලා. ඉතින් මේ මිතාලි එදා ගෙදර ගිහිල්ලා සම්පත් සර් කිව්ව දේ ගැන කල්පනා කරනවා. පහුවෙනිදා උදේම මිතාලි නූරිව හම්බෙන්න යනවා. ඒත් ගෙදර නම් කවුරුත් පේන්නේ හිටියේ නැහැ. ඉතින් ඒ වෙලාවේ චූටි ළමයෙක් ඇවිල්ලා මිතාලිට ලියුමක් අතර දීලා යනවා. ඉතින් ඒ ලියුමේ ලියලා තියෙන්නේ නූරි ආයේ කවදාවත් ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන්න එන්නේ නැහැ කියලා. මොකද එයාට තාත්තගේ ඉල්ලීම මත කසාද බඳින්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් නූරි තවදුරටත් ඒ ලියුමේ ලියලා තියෙනවා ඔයා ක්‍රිකට් වලින් ඉස්සරහටම යන්න ඕනේ. මම කොහේ ගියත් ඔයාගේ පස්සෙන් ඉඳගෙන බලාගෙන ඉන්නවා කියලා. මිතාලිට කිසිම දෙයක් හිතාගන්න බෑ. එයාට ගොඩක් දුක හිතෙනවා. මොකද චූටි කාලේ ඉඳලම එකටමයි මෙයාලා දෙන්න හැදුනේ වැඩුනේ. ඉස්තරෝම ක්‍රිකට් ගහන්න පුරුදු පුහුණුනෙත් මේ දෙන්නමයි. ඒකත් තනියම. ඉතින් මිතාලි හොඳටම අඬනවා. මේ වෙලාවේ සම්පත් සර් මිතාලි ළඟට එනවා. ඇවිත් කියනවා අර පිට්ටනිය දිහා බලන්න මිතු. ඒක දුර ඉඳන් බලපුවාම ගොඩක් පොඩි. සෙල්ලම් කරන එක තමයි වැදගත්. ඒ නිසා ඔයා අතාරින්න නැතුව දිගටම සෙල්ලම් කරන්න ඕනි කියලා. මිතාලිත් හොඳට හිතලා එයාගේ හිත හදාගෙන වෙනත වගේම සෙල්ලම් කරන්න පටන් ගන්නවා. ඔන්න ඉතින් එක දවසක රෑ සුබ ආරංචියක් අහන්න හම්බ වෙනවා. ඒ තමයි මිතාලිව නැෂනල් ටීම් එකට සිලෙක්ට් වෙලා කියලා. ඉතින් තාත්තටයි අම්මටයි අතහ ගන්නත් බෑ. එයාලට ගොඩක් සතුටුයි. ඒත් ආච්චි අයියයි මේකට පොඩ්ඩක්වත් කැමති නැහැ. අන්තිමට මිතාලි ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට යනවා. හැබැයි මෙතන ඉන්න කිසිම කෙනෙක් මිතාලිව ගානකටවත් ගන්නේ නැහැ. එයාලගේ වැඩ. එයාලා මිතාලිට ගොඩක් හිරිහැර කරන්න ගන්නවා. ඉතින් මිතාලි ඉන්නේ ගොඩක් කලබලෙන්. ඒ නිසා මිතාලිට එක බෝල් එකටවත් හරියට සෙල්ලම් කරන්න බැරි වෙනවා. ඒ කියන්නේ එක බෝලයක්වත් හරියට ගහගන්න බැරුව යනවා. මේ හැමදේම මෙයාලව පුහුණු කරන කෝච් බලාගෙන ඉන්නේ. එයා මිතාලිට එයාගේ ඔෆිස් එකට එන්න කියලා කියනවා. එතනදී මේ කෝච් මිතාලිට කියනවා තව දවස් දෙකකින් පෙරහුරු පරීක්ෂණයක් තියෙනවා. ඒකට හරියට සෙල්ලම් කරන්න බැරි වුණොත් ආයෙත්තරයක් ගෙදර යන්න සූදානම් වෙන්න කියලා. මේ අතරදී සම්පත් සර් කියනවා ඔතන ඉන්න හැම ළමයෙක්ම පුදුම කට්ටක් කාලා තමයි ඔතෙන්ට ඇවිල්ලා ඉන්නේ. එයාලා ගින්දර නම් ඔයත් ගින්දර ගොඩක් වෙන්න. ඔයා වතුර උනොත් ඒ ගින්දර වලට ඔයා වාෂ්ප වෙලා යයි කියලා. ඉතින් මිතාලි සර් කියපු දේ හොඳට හිතට ගන්නවා. ඔන්න අද තමයි පෙරහුරු පරීක්ෂණ දවස. මිතාලි මේ පරීක්ෂණයේදී හොඳට සෙල්ලම් කරනවා. අනිත් කට්ටියට හිතා ගන්නවත් බෑ මිතාලිට මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් කෝච්ට ගොඩක් සතුටුයි. ඊට පස්සේ කෝච් මිතාලි ළඟට ඇවිත් කියනවා ඔයා ඊළඟ තරගයේ හොඳට සෙල්ලම් කරොත් ඔයාට ඉන්දියාව වෙනුවෙන් සෙල්ලම් කරන්න පුළුවන් වෙයි කියලා. හැබැයි කණ්ඩායමේ නායිකාව නම් මිතාලිට එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ කියලා තමයි එයාගේ මූණට පේන්නේ. ඉතින් ඔන්න ඊළඟ මැච් එකත් මෙයා සුපිරියටම සෙල්ලම් කරනවා. කෝච්ට ගොඩක් සතුටුයි. ඔන්න කණ්ඩායමේ අනිත් කට්ටියත් ටික දැන් මිතාලිට කැමති වෙගෙන එන්නේ. ඒ නිසා මිතාලිත් ගොඩක් සතුටින් තමයි ඉන්නේ. ඔය අතරේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට මැච් එකකට එංගලන්තයට යන්න සිද්ධ වෙනවා. මිතාලිත් ඒ ගමනට සහභාගී වෙනවා. මෙයාලා එංගලන්තයට ආපු පළවෙනි පාර නිසා මෙයාලට සීතල එහෙම හොරු නැහැ. ඉතින් කට්ටියම හොටෙල් එකෙන් පොඩ්ඩක් එළියට ඇවිල්ලා ඔහෙ කතා කර ඉන්නවා. ඒ වෙලාවෙදී මිතාලි කියනවා අහසේ තරු වගේම දවසක අපේ කණ්ඩායමත් මිනිස්සු අතර ජනප්‍රිය වෙයි කියලා. ඔන්න ඉතින් පහුවෙනිදා මැච් එක පටන් ගන්න තමයි හදන්නේ. ඔන්න ඒ අතරේ කණ්ඩායම් නායිකා සුකුමාරිට කෝච්ගෙන් කෝල් එකක් එනවා.
කෝච් කෝල් කරලා කියන දේ අපිටවත් එකපාරට හිතාගන්න බෑ. මේ කෝච් කියන්නේ සම්පත් සර් ඇක්සිඩන්ට් එකකින් මැරුණා කියලා. ඒකම කෝච් කියනවා මේ දේ ගැන මැච් එක ඉවර වෙනකම් මිතාලිට දැනගන්නවත් තියන්න එපා කියලා. අපි හැමෝම දන්නවනේ සම්පත් සර් මිතාලිටයි නූරිටයි කොච්චර ආදරෙන් සැලකුවද කියලා. හරියටම එයාගේ දරුවෝ දෙන්නෙක්ට වගේ තමයි ප්‍රැක්ටිස් කරෙව්වේ. වැටෙන හැම වෙලාවකදීම සම්පත් සර් මිතාලි ළඟ තාත්තා කෙනෙක් වගේ හිටියා. කොයිම වෙලාවකදීවත් මෙයාලට වැටෙන්න දුන්නේ නැහැ. ඉතින් මේ වගේ ජාත්‍යන්තර තරගයක් අස්සේ මේ වගේ දෙයක් මිතාලි දැනගත්තොත් මොනව වෙයිද කියලා අපටවත් හිතාගන්න බෑ. අපි දන්නවනේ සුකුමාලි කැමති නෑ මේ මිතාලි ක්‍රිකට් වලින් ඉස්සරහට යනවට. එයා මිතාලි එක්ක තරහයි. ඉතින් මැච් එක පටන් ගන්න කලින්ම සුකුමාලි සම්පත් සර්ගේ සිද්ධිය මිතාලිට කියනවා. මේ වෙලාවේ මිතාලි ගොඩක් දුක් වෙනවා. ඒත් එයාගේ හිතේ කොච්චර දුකක් තිබ්බත් මැච් එක නියමෙටම සෙල්ලම් කරනවා. මොකද සම්පත් සර් කියලා තියෙනවා මොන ප්‍රශ්නාවත් ක්‍රිකට් අංක 1 තියාගන්න කියලා. ඉතින් අන්න ඒ දේ මිතාලිට මතක් වෙනවා. ඒ වගේම අපි දන්නවා සම්පත් සර්ගේ හීනයක් තමයි මිතාලි ක්‍රිකට් වලින් ඉදිරියටම යනවා දකින්න එක. ඉතින් තරඟාවලියේ හැම මැච් එකක්ම මෙයාලා නියමෙටම සෙල්ලම් කරනවා. එයාලා ආධුනික අලුත් කණ්ඩායමක් වුණාට හැමෝටම අභියෝග කරන්න තරම් දැන් එයාලා ශක්තිමත්. ඉතින් කට්ටියට ගොඩක් සතුටුයි. ඔය අතරෙදි තමයි මිතාලිට කණ්ඩායම් නායකත්වය හම්බ වෙන්නේ. ඉතින් ඊට පස්සේ මෙයාලා ගොඩක් මහන්සියෙන් ප්‍රැක්ටිස් කරන්න ගන්නවා. කණ්ඩායමේ එකම අරමුණ තමයි කාන්තා ලෝක කුසලානේ ජයග්‍රහණය කරන එක. ඔන්න ඔය අතරේ මෙයාලට ලොකු ප්‍රශ්නයක් එනවා. ඒ තමයි කණ්ඩායමට දැන් මැච් ලැබෙන්නේ ගොඩක් අඩුවෙන්. ඒකට හේතුව තමයි කාන්තා ක්‍රිකට් ආයතනයට මුදල් නැති එක. කාන්තා ක්‍රිකට් කණ්ඩායම් එච්චර ප්‍රසිද්ධ නැති නිසා මෙයාලට සල්ලි හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ මිතාලි ජාතික ක්‍රිකට් ආයතනයට ලියුමක් ලියන්න හිතා ගන්නවා. ඒක එයා කියනවා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට උදව් කරන්න කියලා. ඒකෙදි එයා කියනවා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට උදව් කරන්න කියලා. ඔන්න මෙතනදී කොහොම හරි මිතාලිගේ වැඩේ සාර්ථක වෙනවා. ජාතික ක්‍රිකට් ආයතනයෙන් මෙයාලට ටී-ෂර්ට් වගේක් එවලා. ඒත් එයාලා එවලා තියන්නේ පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ පරණ ටී-ෂර්ට් වගේක්. මේකට මිතාලිට ගොඩක් කලකිරෙනවා. ඊට පස්සේ මෙයා තීරණය කරනවා මුළු කණ්ඩායමත් එක්කම ජාතික ක්‍රිකට් ආයතනයට යන්න. මිතාලි මේ නිලධාරීන්ගෙන් කෙලින්ම අහනවා ඇයි අපිට මෙහෙම සලකන්නේ කියලා. ඊට පස්සේ මේ නිලධාරීන් කියනවා ඔයාලව මිනිස්සු කවුරුත් අඳුරන්නේ නැහැ. ඒ නිසා ජනප්‍රිය නැති කණ්ඩායමකට වියදම් කරන එක බොරු වැඩක් කියලා. ඒ වෙලාවේදී මිතාලිටත් ගොඩක් දුක හිතෙනවා. ඊට පස්සේ කට්ටියම එයාලා දීලා තිබුණ ටී-ෂර්ට් එතනම ගලවලා දාලා ආපහු එනවා. ඔන්න ඊට පස්සේ මිතාලි ක්‍රිකට් කණ්ඩායමෙන් අයින් වෙන්න තීරණය කරනවා. එයා ඒ අයින් වෙන්නේ තමන්ගේ කණ්ඩායමේ නායකව වෙලත් එයාට තමන්ගේ කණ්ඩායමට මුකුත් කරගන්න බැරි වුණ නිසා. ඊට පස්සේ එයා ගෙදර එනවා. ඒත් එයා ගොඩක් දුකින් තමයි ඉන්නේ. ඊට පස්සේ මිතාලි ගිහින් එයාගේ අම්මටයි තාත්තටයි කියනවා තමන්ට මනමාලෙක් හොයන්න කියලා. ඊට පස්සේ අම්මයි තාත්තයි පුදුම වෙනවා. දෙන්නට දෙන්න මූණ බලාගෙන කල්පනා කරනවා මේ මොකද්ද කිව්වේ කියලා. ඔන්න ඉතින් දවසක් මිතාලි කඩේට ගිහින් එනකොට ගෙදර පොඩි ළමයෙක් ඉන්නවා මිතාලි දකින්නවා. ඊට පස්සේ තාත්තා කියනවා ඔයා අඳුරන කෙනෙක් ඇවිල්ලා ඉන්නවා කියලා. ඒ ඇවිත් තියෙන්නේ වෙන කවුරුත් නෙමෙයි නූරි. ඉතින් ඔන්න හොඳම යාළුවෝ දෙන්න ගොඩ කාලයකට පස්සේ ටිකක් කතා කර ඉන්නවා. ඊට පස්සේ නූරි කියනවා ඔයා ක්‍රිකට් ගහලා ලෝක කුසලානේ අරන් එන එක ඔයාගේ හීනයක් විතරක් නෙවෙයි. ඔයා ඒ දේ කරනකම් මං වගේ කණ්ඩායමට එන්න බැරි වුණ ගොඩක් නූරිලා මග බලාගෙන ඉන්නවා. ඔයා සෙල්ලම් කරන්න ඕනේ ඒ අය වෙනුවෙන් කියලා. ඉතින් මිතාලිට ගොඩක් දුකයි. මොකද මිතාලියෝ මේ තැනට ගේන්න නූරි පොඩි කාලේ ඉඳලා ලොකු හයියක් වුණා. ඔන්න අන්තිමේදී මිතාලි අදිෂ්ඨානයකට එනවා. ඒ තමයි කාන්තා ලෝක කුසලානය කොහොම හරි ජයග්‍රහණය කරනවමයි කියන එක. ඊට පස්සේ එයාලා කට්ටියම කණ්ඩායමෙන් දැන් අයින් වෙලා ඉන්න හැමෝම හොයාගෙන යනවා. ඔන්න දැන් හදන්නේ එයාලා ලෝක කුසලානයට සෙල්ලම් කරන්න. මෙතනදී මිතාලි කණ්ඩායමේ අනිත් ළමයින්ට කතා කරලා මෙහෙම කියනවා. මම මෙතනට ඇවිත් තියෙන්නේ ලොකු කට්ටක් කාලා. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම දිනලා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අභිමානයක් ගේන්න ඕනි කියලා මෙයා කියනවා. ඊට පස්සේ හැමෝම ග්‍රවුන්ඩ් එකට යනවා. එයාලවම විශ්වාස කරගෙන ගොඩක් විශ්වාසයෙන් තමයි දැන් මේ තරගයට මුහුණ දෙන්න ඇවිත් ඉන්නේ. මේ තරගය තියෙන්නේ පාකිස්තානයත් එක්ක. ඉතින් ඔන්න මේ තරගයෙන් මිතාලිගේ කණ්ඩායම ජයග්‍රහණය කරනවා. ඔන්න දැන් හැම තරගයක්ම තරග කරලා අන්තිම වටේට ඇවිත් තියෙන්නේ. ඒ කියන්නේ සෙමි ෆයිනල්ස් වලට. මේ මැච් එක තියෙන්නේ ඉන්දියාවයි එංගලන්තයයි අතර. මේ තරගෙදි මුලින්ම බැට් කරන්නේ එංගලන්තය. ඔන්න ඊට පස්සේ දෙවනියට ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම බැට් කරන්න යනවා. මෙතෙන්දි සිද්ධ වෙන්නේ කවුරුත් හිතපු නැති විදිය දෙයක්. ඒ තමයි මිතාලි කවුරුත් නොහිතපු විදියට අවුට් වෙනවා. ඒකට මිතාලිගේ ගෙදර අයට ගොඩක් අවුල්. ඔන්න ඊට පස්සේ පෙරහැර වගේ ටීම් එකේ එක එක්කෙනා අවුට් වීගෙන යනවා. ඉතින් මිතාලිටත් කිසි දෙයක් හිතා ගන්න බැරුව බලාගෙන ඉන්නවා. ඔන්න ඊට පස්සේ මිතාලිගේ ටීම් එකේ හැමෝම අවුට් වෙලා මෙයාලා ලෝක කුසලානේ අනුශූරයන් බවට පත් වෙනවා. ඔන්න ඉතින් එයාලා කිසිම අරමුණක් නැතුව ඉන්දියාව බලා පිටත් වෙනවා.
ඔන්න දැන් අපිට පෙන්නනවා එයාලා ඉන්දියාවට ඇවිත් ඉන්නේ කියලා. හැබැයි මිතාලිගේ කණ්ඩායමට එයාලා නොහිතපු විදියට ලොකු පිළිගැනීමක් එයාපෝට් එකේදී හම්බ වෙනවා. මිතාලිට ගොඩක් සතුටුයි. මොකද එයා මේ වෙද්දී කාන්තා ක්‍රිකට් කියන දේ මිනිස්සු අතර ජනප්‍රිය කරලා ඉවරයි. දැන් ඉන්දියාවේ වයස් භේදයකින් තොරව මෙයාලව නොදන්න කෙනෙක් නැහැ. අන්තිමට කොහොම හරි මෙයාලා ලොකු බාධක මැද්දේ මෙයාලගේ අරමුණට ගියා. ඉතින් ඔන්න ඔය විදියට මේ ලස්සන මූවි එක ඉවර වෙනවා. ෆිල්ම් එක ගැන මොකද හිතෙන්නේ? අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න කියලා මතක් කරන ගමන් කියන්න ඕන. ඉස්සරහට මේ වගේ ෆිල්ම් නොබලා ෆිල්ම් බලන්න දැම්ම අපේ SVP Movies YouTube channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම ඔයාලට මේ ෆිල්ම් එක සම්පූර්ණයෙන් නොමිලේ බලන්න කැමති නම් පහළ description එකේ link එකට ගිහින් අපේ Facebook page එකට set වෙන්න කියලා ආරාධනා කරනවා. ගිහින් එන්නම් එහෙනම් ආයෙත් අලුත් මූවි එකකින් හමු වෙමු. ජය වේවා.